සංයුක්තාව දැනගත්තට පස්සේ අපිට පුළුවන් මෝඩ දෙකක් අතර හැදෙන සංයෝගයක රසායන සූත්‍ර ලියලා දක්වන්න පුළුවන්. දැන් ඒක ඔබේ විභාගයට අනිවාර්යයෙන්ම දැනගත යුතු දෙයක්. කොහොමද මෝඩ දෙකක් දුන්නට පස්සේ මේකෙන් මේ මෝල්ට අපි රසායන සූත්‍ර ලියලා දක්වන්නේ. හොඳයි. එතකොට දැන් ඒකට කරන්න තියෙන මේ පියවර ඔබේ ස්ටඩි බැග් එකේ තියෙනවා සංයුක්ත ඇතුළේ රසායන සූත්‍ර ලිවීම කියලා. ඉතල තියෙනවා මෙහෙම කාරණා හතරක්. විදුරු ඍණතාව අඩු මූලට අපි පළමුවත් වැඩි මූලට අපි දෙවෙනුවත් ලියන්න. අන්න ඒක බාර වැදගත්. හැමතිස්සෙම අපි ලියන්න ඕනේ විද්‍යුත් දැන් විදුරු ඍණතාව කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඒතර විදුරු ඍණතාව අඩු. ඔය විදුරු ඍණ අඩු වෙන්නේ සාමාන්‍ය 1 2 3 කියන කාණ්ඩවල. 1 2 3 කියන කාණ්ඩවල මූලට අපි පළමුවත් වැඩි වේවා කියන්නේ 5 6 7 වගේ ඒවානේ. ඒක සාමාන්‍යයෙන් අපිට තේරෙන්නත් ඕනේ. මුල් හරිය තියෙන ඒවා වම් පැත්තේ හරි ලේසි දකුණු අත තියෙන පැත්තේ තියෙන දැන් ආයතවගෙත් එහෙමනේ තියෙන්නේ. වම් පැත්තේ නේද 1 2 3 තියෙන වම් පැත්තේ. පය හත දකුණු පැත්තේ තියෙන්නේ. ඒතර ඒවා තමයි මෙතනත් එහෙම ඒ 1 2 3 කාණ්ඩවල වගේ අපි එහෙම හිතමු මතක තියාගන්න ක්‍රමය. 1 2 3 කියන කාණ්ඩවල ඒවා වම් පැත්තේ. පය හත ඒවල දකුණු පැත්තේ වගේ ලියන්න ඕනේ. කාබන් ඉතින් කොහොමත් ඒ හතරයිනේ යාගේ විදුලියත් එතකොට කාබන් එකත් තියෙන අනිකුත් මූල දිගදී බලලා අපිට ඒක කාබන් දෙපැත්තේ හිතා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙනවා ඒවට යටි සංයුක්තාව ලියන්න මාර වැදගත්. ඒ ඔයගොල්ලෝ දැන් මූල ලියුවට පස්සේ යටින් සංයුක්තාවත ලියන්න තියෙනවා. හරි. සංයුක්තාව සරලත්ව අනුපාතය ලියන්න තියෙන ඊට පස්සේ. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. එහම ගියන් හෝමාරු කර පරමාණු යටින් ලියන්න තියෙනවා. අපි දැන් ඔක කොහොම කිව්වට අපි බලමු උදාහරණයකින් කොහොමද පැහැදිලි කරන්න කියලා. ඔබ ඊළඟට තියෙනවා මෙන්න මෙහෙම උදාහරණ හතරක් තියෙනවා. ස්ටඩි බැග් එකේ බලන්න. මුලින්ම තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ්. හරි. පන්නේ ගම අපි සෝඩියම් ක්ලෝරයිඩ් කියන. සෝඩියම් ක්ලෝරයිඩ්. දැන් ඔබ බලන්න මේ ඒතර සෝඩියම් ක්ලෝරයිඩ් වල ඔබ දැනගන්න ඕනේ මොන මෝල්ටාව දෙකද තියෙන්නේ. හරි ලේසි එතන සෝඩියම් කොහොමද දැන් සෝඩියම් කියන එක තියෙන නිසා සෝඩියම් තියෙනවනේ මෙතන. ඒතර සෝඩියම් වල රසායන සංකේතය එන්නේ ක්ලෝරයිඩ් කියනකොට Cl. දැන් ඔය හැමතිස්සෙම ඔය දෙවෙනියට කියනකොට මූලද්‍රව්‍යයක් ලියනකොට අපි අයිඩ් කියන ප්‍රත්‍යයෙන් ඉවර වෙන්නේ. උදාහරණ ක්ලෝරයිඩ්, සල්ෆයිඩ්, අයඩයිඩ්, ෆ්ලෝරයිඩ්, නයිට්‍රයිඩ්, අයිඩ් කියන ප්‍රත්‍යයෙන්. නියම මතක තියාගන්න එක. අමතර කරුණක්. අයිඩ් කියන ප්‍රත්‍යයෙන් තමයි මේ මූලට ඉවර කරන්න ඕනේ. දැන් කියන්නේ අපිට කියන්න බෑ සෝඩියම් ක්ලෝරින් කියලා. එහෙම කියන්න බෑ. ක්ලෝරින් වෙනකොට ක්ලෝරයිඩ්, අයිඩ් කියන එක අන්තිමට ඉවර වෙනවා. හරිද? දැන් සෝඩියම් ඔක්සයිඩ් කියනවා මිසක සෝඩියම් ඔක්සිජන් කියන්න බෑ. අනේ වගේ ඒක තමයි මේ විදිහට අපි ලියන්නේ. හරි. දැන් ඔබ මේකෙන් බලන්න සෝඩියම් හා ක්ලෝරින් අතරින් විදුලිත අඩු එක මොකක්ද? පළවෙනි කාණ්ඩෙ මෙතින් සෝඩියම් නේ. වැඩි එක තමයි ක්ලෝරින්. හැමදෙස්සෙම ලියන්න ඕනේ ඔබ කොහමද? සෝඩියම් පළමුවත් ක්ලෝරින් දෙවෙනුවත් ලියන්න. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මේවල සංයුක්තාව දෙක යටින් ලියන්න. ඔව් සංයුක්තාව දෙක මොකක්ද? ඔබ මතකයි සෝඩියම් වල සංයුක්ත පළවෙනි කාණ්ඩය නිසා සංයුක්තාව එකයි. ක්ලෝරින් හතර කාණ්ඩයේ තියෙන හතර කාණ්ඩය නිසා ඒ සංයුක්තාව එකයි. දැන් එතනදී ඔබට ප්‍රශ්නයක් ඒ ක්ලෝරින් වල එතකොට මේ සංයුක්තාව හතක් වෙන එකකුත් තියෙනවනේ කියලා. ඔව් ඒව තියෙන්නේ ඇත්තටම ඔක්සිජන් සහ ෆ්ලෝරින් වගේ සංයුතික ක්ලෝරින් හතේ තමයි ඒ හතක් කරේ හැදෙන්නේ. ඒක අපි පොඩ්ඩක් පසුවට බලමු. ඒ කියන්නේ ක්ලෝරින් වලට වඩා විදුලිනතාව කියන්නේ වැඩි ප්‍රභේද. වැඩි මූලද්‍රව්‍යක තමයි ඔය හතවෙනි එක හදන්නේ. නැතුව මේ අර සාමාන්‍යයෙන් මූලද්‍රව්‍යක එක්ක ගන්නකොට අපි සාමාන්‍ය ති ක්ලෝරින් වලගේ තමයි එක කියන දේ තමයි අපි සරන් ගන්න ඕනේ. හරි. එතකොට බලන්න ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙහෙමයි. මේ සංයුක්තාවය හෝම අනු කරගන්න. දැන් සරලතාවම හරියට මේකනේ. දැන් මේ දෙක එකට එක කියන සාධිතවල සරලතම කරන්නේ නැහැ නේ මෙයාගේ. අපි හෝම අනු කරගන්න. එතකොට ඒකේ තමයි ක්ලෝරින් වල සංයුක්තාව අපි සෝඩියම්ට දෙනවා. සෝඩියම් වල සංයුක්තාව ක්ලෝරින්ට දෙනවා. ඊට පස්සේ අපි ලියන්න තියෙන්නේ Na කියන සංයුක්තාව එකයි ක්ලෝරින් වලත් මේක මෙයාට දෙන්න. සංයුක්තාව එකයි. නමුත් දැන් අපි එකක් කියනකොට ඒක සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ. දැන් ඔබට මතක ඇති ගණිතේ 1x කියලා දිනනකොට අපි 1 කිරික ලියන්නේ නැහැනේ. ඒ වගේ
එකක් තියෙන වෙලාවක අපි එක කියන එක ලියන්නේ නැහැ. ඒ නිසා මෙයාගේ සූත්‍රය අපි ලියන්න පුළුවන්. NaCl කියලා. එක අයින් කරලා අපිට ලියන්න. එක තියෙනවා විතර අයින් කරන්න ඕනේ. දැන් දෙකක් වගේ තියෙනවා අයින් කරන්න බෑ. ඔබට පැහැදිලි වෙන්නේ නැති. මෙන්න මෙහෙම තමයි. ඒකේ මෝල්ඩාවේ තොර ලියුවේ. ඔව්. ඔය බලන්න දැන් දෙවෙනි මෝල්ඩාවේ බලන්න. දෙවෙනි මෝල්ඩාවේ තියෙන්නේ කැල්සියම් ඔක්සයිඩ්. ඒක මෝල්ඩා දෙක මොකක්ද? හරි ලේසි. කැල්සියම් ඔක්සිජන් නේ. ඔක්සයිඩ් කියන ඔක්සිජන්. හරි. කැල්සියම් ඔක්සිජන්. සංයුක්තාවද ලියමු. කැල්සියම් වල සංයුක්තාව දෙකයි. ඔක්සිජන් වල සංයුක්තාව ඔක්සිජන් කියන 6 වෙනි කාණ්ඩේ සංයුක්තාව දෙකයි. 6 වෙනි කාණ්ඩේ සංයුක්තාව දෙකයි. දැන් පොඩ්ඩක් ඉන්න. මෙතන ඊට පස්සේ කරන්න වැඩක් තියෙනවා. මේක බලන්න සරලතම ආකාරයක් තියෙනවද කියලා. ඔව් දැන් දෙකයි අපිට මෙහෙම බෙදන්න පුළුවන් දෙකෙන් බෙදන්න පුළුවන් නේ. සරල වෙන්න. එහෙම බෙදුවොත් අපිට ලියන්න පුළුවන් 1 කියලා ලියන්න පුළුවන් මේක. දෙකට දෙක අපිට ගිහලා 1 කියලා ලියන්න පුළුවන්. දැන් ඕගලන්ට කරන්න තියෙන්න පුළුවන් මේ සංයුක්ත හෝමෝරු කරගන්න. කැල්සියම් එක ඔක්සිජන්ට දෙන්න. ඔක්සිජන් එක කැල්සියම්ට දෙන්න. දැන් ඔයාලා ලියන්න පුළුවන් උත්තරයක් කැල්සියම් 1යි ඔක්සිජන් 1යි කියලා. හරිද? ඊට පස්සේ අපිට එක අයින් කරලා ලියන්න පුළුවන් කැල්සියම් ඔක්සයිඩ් කියලා. ඔන්න ඔක තමයි කැල්සියම් ඔක්සයිඩ් වල රසායනික සූත්‍රය. CaO කියලා අපිට ලැබෙනවා. ඔව්. ඊට පස්සේ බලන්න ඊළඟ තුන්වෙනි උදාහරණ තියෙනවා මැග්නීසියම් නයිට්‍රයිඩ්. දැන් මෝල්ඩ් එක මොනවාද? මැග්නීසියම් නයිට්‍රයිඩ් කියනකොට නයිට්‍රජන් නේද? අයිඩ් කියන එක නයිට්‍රජන්. දැන් අපි අයලින මැග්නීසියම් නයිට්‍රජන් සංයුක්තාව බලමු. මැග්නීසියම් දෙවන කාණ්ඩේ ඒතර සංයුක්තාව 2යි. නයිට්‍රජන් පස්වන කාණ්ඩේ සංයුක්තාව 3යි. 3යි. දැන් මෙයා බෙදන්න පුළුවන් සරලතම ආකාරයෙන් බලන්නකෝ. බෑනේ දැන් 2යි 3යි බෙදෙන සංඛ්‍යාවක් නෑනේ. දෙකෙන් බෙදෙන සංඛ්‍යා. ඒ කියන්නේ මේ දෙකටම පොදු සංඛ්‍යාවක් නෑනේ බෙදන්න පුළුවන්. ඒ නිසා සරලතම ආකාරයෙන් මේකම තමයි. ඒ නිසා අපිට කෙලින්ම පුළුවන් දැන් මේ දෙක නයිට්‍රජන් සංයුක්ත මැග්නීසියම් දෙන්න. මැග්නීසියම් සංයුක්ත නයිට්‍රජන් වලට දෙන්න. දැන් උත්තරේ ලියන්න පුළුවන් අපිට. Mg3N2. ඔය තමයි මැග්නීසියම් නයිට්‍රයිඩ් වල රසායනික සූත්‍රය. ඔව් හතරවෙනි උදාහරණය බලන්නකෝ. හතරවෙනි උදාහරණේ තියෙන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ්. ඇලුමිනියම් ඔක්සයිඩ් මෝල්ඩ් එක මොකද්ද? ඇලුමිනියම් ඔක්සයිඩ් කියන ඔක්සිජන් නේ. හරි. ඇලුමිනියම් ඔක්සිජන්. සංයුක්ත ඇලුමිනියම් වල දැන් අපි කෙලින්ම කියන පුළුවන් 3යි නේ. තුන්වෙනි කාණ්ඩේ 3යි. ඔක්සිජන් වල 6 වෙනි කාණ්ඩේ 2යි. 6 වෙනි කාණ්ඩේ 2යි. දැන් මේක බෙදෙන පොදු සංඛ්‍යාවක් නෑ නේද? නෑනේ. ඒතර මේක මාරු කරලා ලියන්න. ඇලුමිනියම් ඔක්සිජන්ට දුන්නා. ඔක්සිජන් ඇලුමිනියම්ට දෙන්න. ඒතර උත්තරය අපිට එනවා Al2O3 කියලා. නෝම අපිට පුළුවන් ඇලුමිනියම් ඔක්සයිඩ් වල රසායනික සූත්‍රය බොහොම පහසුවෙන් ලියා දක්වන්න. ඔබ ඒතර උත්තර මේ වගේ සටහන් කරගන්න. ඔව් ඊට පස්සේ අපි බලමු දැන් අපිට රසායන සූත්‍රය හදන්න තියෙන්නේ මූල දෙකක් අතර ඒව තමයි අපි මෙතන සලකලා බැලුවේ. හැබැයි දැන් ලෝකේ ඕනතර සංයුග තියෙනවා. ඒ කියන්නේ අයන සම්බන්ධ වෙලා හැදෙනවා. දැන් ඒ කියන්නේ දැන් මේ එක අයනයක් ඇතුලේ මෝල්ඩාවේ දෙකක් හෝ වැඩි ගණක් තියෙන්න පුළුවන්. ඒ වගේ උදාහරණයක් තමයි කතා කරන්නේ. දැන් මේ විදිහට බහු පරමාණුක අයනය කියලා. දැන් බහු පරමාණුක කියන්නේ පරමාණු දෙකක් හෝ වැඩි ගණන් තියෙන අයනයක්. දැන් බහු පරමාණුක අයනයක් පරමාණු ගොඩකින් හදිච්ච දැන් අර ඔක්සයිඩ්, සල්ෆයිඩ්, නයිට්‍රයිඩ් කිව්වහම එතන තියෙන ඒක පරමාණුක. පරමාණු එකයි. දැන් ඔක්සයිඩ් නම් ඔක්සිජන් විතරයි තියෙන්නේ. මෙතන මේ බහු පරමාණු කියන්නේ ඔක්සිජන් උදාහරණයකට ඔක්සිජනුයි කාබනුයි වගේ එකතු වෙලා හැදෙන අයනයක් තියෙනවා. අන්න ඒ වගේ. ඒව තමයි අයන කියලා කියන්නේ. ඔබ දැනගත දේ තමයි ඒවල නම වගේම රසායන සූත්‍රය මොකක්ද? සායවල සංයුක්තාව මොකක්ද කියන එක ඔබ දැනගන්න ඕනේ ඒ වැසුරේ සූත්‍ර ලියන්න කලින්. දැන් ඒව පාවිච්චි සූත්‍ර තමයි සාමාන්‍ය විභාගයට ටිකක් අර කලින්කටත් වඩා අහන ප්‍රශ්න කියන්නේ මේ අයනයක් බහුපරමාණු පාවිච්චි කරලා සංයුක්තාව ලියන්නේ කොහොමද කියලා. හරි. ඒ වගේ දැන් ඔබේ ස්ටඩි බෑග් එකේ තියෙන මෙන්න මේ වගුවේ
බහු පරමාණු 10ක් තියෙනවා. ඒ 10 පළවෙනි පහ තමයි අපි සලකන්නේ මෙතන. මුලින්ම තියෙන ඇමෝනියම් කියන එක. ඇමෝනියම්යි රසායනික සූත්‍රය NH4+. මේ රසායනික සූත්‍රය. සහ සංයුක්තතාව 1යි. हाइड्रोक्साइड वल रासायनिक सूत्र OH- संयुक्ताव 1 नाइट्रेट वल रासायनिक सूत्र NO3- संयुक्ताव 1 परमैंगनेट रासायनिक सूत्र MnO4- संयुक्ताव 1 बाइकार्बोनेट रासायनिक सूत्र HCO3- संयुक्ताव 1 දැන් ඔය බලන්න මේ මූලක දෙකකින් හැදලා තියෙන්නේ නයිට්‍රජන් හයිඩ්‍රජන් ඔක්සිජන් දෙකකින් මේක තුනකින් හැදලා තියෙන්නේ මේ HCO කිව්වා තුනක් තියෙනවා. එතකොට මේ හැම එකක්ම බහු පරමාණු අයන ඔබ රසායන සූත්‍රය මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන් කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම සංයුක්තාව අපි කියන්න පුළුවන් දැන් මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. දැන් සූත්‍ර හදනකොට රසායන සූත්‍ර ලියනකොට හැමතිස්සෙම ධනායනයක් තියෙනවා නම් ඒක තමයි සූත්‍රයේ මුලින් ලියන්න ඕනේ. ඍණායනයක් තියෙනවා නම් ඒක තමයි දෙවෙනිවට ලියන්න ඕනේ. ඒක તો මතක තියාගන්න. දැන් සංයුක්තාව එකක් වෙන හැම අවස්ථාවකම එතකොට එකක් නෙමෙයි දැන් දෙක තුන අයනක් තියෙනවා. දැන් සංයුක්තාව වැඩක් නැහැ. අයනේ ධනායනයක් නම් ඒක හැමතිස්සෙම වම් පැත්තේ ලියන්න ඕනේ. ඍණායනයක් නම් දකුණු පැත්තේ ලියන්න ඕනේ. ඔබ ඒකත් මතක තියාගන්න රසායන සූත්‍ර ලියන්න කලින්. හරි. ඔව් ඊට පස්සේ ඊළඟ පොළට පහ ගත්තොත් ඊළඟ සාමාන්‍ය බහු පරමාණු ගායන පහ ගත්තොත් ක්‍රෝමේට් රසායන සූත්‍රය CrO4 2-. එතකොට මේක ලියන්නේ දැන් 2- කියන නිසා මෙතන දෙකක් තියෙන නිසා අපි කෙලින්ම සංයුක්තව දෙකයි. ඒක ඇත්තටම ලේසි ඔබට එහෙම ගන්න පුළුවන්. දැන් අතන හැම එකේම ප්ලස් මයිනස් විතරනේ තිබ්බේ අර කලින් මූලදය පහේ. ඒක ඉලක්කමක් තිබුණ නැති නිසා එක දැම්මා. අන්න එහෙමත් මතක තියාගන්න කියා තියෙනවා සංයුක්තාව. කොහොමද රසායන සූත්‍රය මතක තියාගන්න ඕනේ ඒකේ. ඩයික්‍රෝමේට් කිව්වහම Cr2O7 2-. සංයුක්තාව 2යි. සල්ෆේට් වල එන්නේ SO4 2-. සංයුක්තාව 2යි. මේ දෙකක් 2- තියෙන ඉඳ කේම ගන්න පුළුවන්. කාබනේට් වල CO3 2-. සංයුක්තාව 2යි. ෆොස්ෆේට් වල සූත්‍රය තමයි PO4 3-. සංයුක්තාව 3යි. 3-3 ඔන්න තමයි රසායන සූත්‍රය සහ සංයුක්තාව ලැබෙන්නේ. ඉතින් ඔබ මේක පාඩම් කරගන්න. ඒ වගේම දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේකේ තියෙන්නේ මේ බහු පරමාණු 10යි. ඒක අදහස් වෙන්නේ ඇත්තට තියෙන 10යි කියලා. මහ විශාල ප්‍රමාණයක් බහු පරමාණු තියෙනවා. නමුත් මේ හැම එකක්ම අපිට කතා කරන්න බෑ දැන්. උදාහරණයක් කියනවා නම් මේක නැති ඒවා නයිට්‍රයිට් අයන තියෙනවා. ඒ වගේම මේ හයිඩ්‍රජන් ෆොස්ෆේට් අයන, ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් අයන, ඒ වගේම සල්ෆයිට් අයන, තයෝසල්ෆේට් අයන, ඔක්සලේට් අයන, ඒ වගේ අයන මහ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා හැම එකක් ගැනම අපි කතා කරන්න අවශ්‍ය නැහැ. ඔබට සිලබස් එකට තියෙන මේ වගේ අයන කීපයක් ගැන අපි දැනගන්න එක වටිනවා. එතකොට මේ අයන වල සංයුක්තව දන්නවා නම් සහ රසායන සූත්‍රය දන්නවා නම් අපිට පුළුවන් මූලක එක්ක සම්බන්ධ වෙනකොට ඊට දාලා සූත්‍රය ලියා දක්වන්න පුළුවන්. අපි එහෙම උදාහරණ කීපයක් සාකච්ඡා කරමු දෙන්නුවට. ඔව් දැන් ඔබට බලන්න මේ ස්ටඩි ඉලක්ක තියෙනවා සංයුග සූත්‍ර ලියන්න කියලා. දැන් අපි ඉගෙන ගත්ත බහු පරමාණු ගණනත් පාවිච්චි කරලා තමයි මේ සූත්‍ර ලියන්න ඕනේ. දැන් ඔබ දන්නවා දැන් බහු පරමාණු වල රසායන සූත්‍ර වගේම සංයුක්තාවක් දන්නවා. හරි. මුලින් බලමු පන්න දාන්නේ ඇමෝනියම් සල්ෆේට්. ඒක ඇමෝනියම් කියන්නේ තයිනයක් සල්ෆේට් කියන්නේ බහු පරමාණු ගණනයක්. එතකොට ඇමෝනියම් අයනේ මතකනේ. NH4+ සල්ෆේට් SO4 2-. මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. දැන් ඕගොල්ලෝ සූත්‍රය ලියනකොට මේ අයන ප්ලස් මයිනස් කියනවා අපි දාන්නේ නැහැ. ඒක දැන් අංකණය කරන්න අපි පාවිච්චි කරාට
සූත්‍රය ලියුණා අපි මේක පොඩ්ඩක් මග හරි ස්කිප් කරනවා. එතකොට ඔබට ඕන නම් මේක මෙහෙම මගන්න පුළුවන්. හැබැයි සංයුක්තාව දැනගන්න ඕනේ. මේක මගනවා. ඇමෝනියම් වල සංයුක්තාව කීයද? 1යි. සල්ෆේට් වල 2යි. දැන් මොකද කරන්නේ? සංයුක්තාව කොහොම කරගන්න? ඇමෝනියම් වල එක සල්ෆරට දෙන්න, සල්ෆර් වල එක ඇමෝනියමට දෙන්න. එතකොට උත්තරයක් ඔබට ලැබෙනවා NH4 වගේ දෙකක්. අන්න දැන් මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. NH4 දෙකක් නේ. දැන් ඕගොල්ලෝ මේකට මෙහෙම දැම්මොත් තේරුම තමයි නිකන් අර 4යි 2යි වැඩි වෙනවා වගේ එකක් වගේ තමයි අදහස් එන්නේ. ඒ නිසා නමුත් මේ NH4 වලටමනේ මේ දෙක එන්නේ. ඔබට මතකද ගණිතයේත් අර එහෙම යම්කිසි ප්‍රකාශනයක්ම යම්කිසි ඉලක්ක වැඩි කරනවා අපි පොදුයි වරහණක් දාන්නේ. අන්න ඒ වගේ අපි මෙතනට වරහණක් එක්ක තමයි මේ දෙක කියන එක දාන්න ඕනේ. දැන් මෙතන තියෙන එකයි නම් වරහණ ඕනේ නැහැ. කෙලින්ම ලියන්න පුළුවන් එකයි. ඒ කියන්නේ තියෙන එකම ලියන්න පුළුවන්. දැන් උදාහරණයකට මේ සල්ෆේට් වල අපිට මෙහෙම දාන්න ඕනේ නැහැ. SO4 දාලා ආ එක එහෙම ඕනේ නැහැ. එක කිව්වම අපි කොහොම නොසලකා හරිනවනේ. ඒ නිසා අපි වරහණ නැතුව මේක මෙහෙම ලියන්න පුළුවන්. එතන මේක තමයි ඇමෝනියම් සල්ෆේට් වල රසායන සූත්‍රය. දෙවියන්ට බල මැග්නීසියම් නයිට්‍රේට් වලට එමු දෙවෙනි උදාහරණය. මැග්නීසියම් කියනකොට Mg නයිට්‍රේට් අයන කොහොමද එන්නේ? NO3 මයිනස්. දැන් මයිනස් කියනවා අපි මයිනස් නොසලකා හරිමු. NO3. මැග්නීසියම් සංයුක්තාව 2යි. නයිට්‍රේට් අයනි 1යි. මතක ඇති නයිට්‍රේට් අයනි 1යි. දැන් හුවමාරු කරමු අපි. මේක මෙතනට දාන්න. මෙයා මෙතනට දාන්න. උත්තරයක් එනවා Mg1 NO3 වගේ දෙකක් නේ. නමුත් Mg1 එක අපි ලියන්න ඕනේ නැහැ. එතකොට උත්තරේ එනවා MgNO3 මම කියනකොට අපි කියන්නේ කියන විදියක් තියෙනවා. MgNO3 twice කියලා අපි කියනවා. ඒක twice කියන්නේ මේ වගේ එකත් මේ වගේ දෙකක් තියෙනවා. මෙතන කියන්න පුළුවන් NH4 twice SO4 කියලා කියන්න පුළුවන්. මේක MgNO3 twice කියලා කියනකොට කියන්න පුළුවන්. ලියනකොට අපි මෙන්න මේ වගේ විදිහට ලියා දක්වනවා. ඔව් ඊට පස්සේ බලමු ඊළඟට තියෙන මෝඩ් උදාහරණ දෙක. කැල්සියම් සල්ෆේට් කියනවා කැල්සියම් සල්ෆේට් වල කොහොමද තියෙන්නේ? කැල්සියම් කියව Ca සල්ෆේට් කියව SO4 2- නැවතත් අර 2- කියන අපි ලියන්නේ නැහැ. සංයුක්තාව එතකොට මෙයාගෙත් 2යි මෙයාගෙත් 2යි. දැන් ප්‍රශ්නයක් කියනවා දැන් මේක බීටට සලතම ආකාරයක් තියෙනවනේ. දැන් දෙකෙන් අපිට බෙදන්න පුළුවන් දෙකම. ඒ නිසා සලතම ආකාරය මෙයාගේ 1යි 1යි. දැන් ඉතින් ඇත්තට බලන්න දෙයක්වත් නැහැ. ඔබට උත්තරේ පේන්න ඕනේ. හුවමාරුවොත් දෙන්නගේ මේකයි නා අපි මොකක්ද ලියන්නේ? එක ලියන්නේ නැතුව අපි ලියන්න පුළුවන්. කැල්සියම් සල්ෆේට් වලත් අපි එක දාන්න ඕනේ නැහැ. මෙන්න මෙහෙම කෙලින්ම අපිට ලියන්න පුළුවන් කැල්සියම් සල්ෆේට්. ඊළඟ උදාහරණයක් බලන්න සෝඩියම් ෆොස්ෆේට් යටතේ. සෝඩියම් වල කියනකොට එන්නේ ෆොස්ෆේට් වල PO4 3- 3- එක අපි ලියන්නේ නැහැ. සෝඩියම් වල එතකොට එකයි ෆොස්ෆේට් අයනේ 3යි නේ සංයුක්තාව. එතකොට හුවමාරු කරොත් ෆොස්ෆේට් එක සෝඩියම්ට එනවා. එතකොට Na3 PO4 1 වෙනුවට අපිට PO4 විතරක් ලියන්න පුළුවන්. Na3 PO4 කියලා. ඔන්න ඔයගේ සෝඩියම් ෆොස්ෆේට් ලියන්න පුළුවන්. ඉතින් ඔබට මම හිතන්නේ මේ තේරෙන්න ඕනේ උදාහරණ කොහොමද එතකොට අපිට මූලද්‍රව්‍ය දෙකක සංයුක්තාව දැනගත්තාම සූත්‍ර ලියන්නේ වගේම බහුපරමාණු කයනත් පාවිච්චි කරලා බහුපරමාණුක සහ මූලද්‍රව්‍ය පාවිච්චි කරලත් අපිට සූත්‍ර ලියීමේ හැකියාව දැන් තියෙනවා. ඒත් ඔබට මේ පිළිබඳ පුරුල් අදහසක් ලැබෙන්නේ නැතයි අපි බලාපොරොත්තු වෙනවා.